ආයුබෝවන් ශ්‍රීපාද කන්ද කිව්වම අපේ ඔළුවට එන්නෙම වන්දනාවක් කරුණාවක් වගේ දෙයක්. ඒත් ඒ කන්දේ මුදුනට යන පාර වගේම ඒ කන්ද වටේ ගෙතුණු කතන්දරත් හරිම ගැඹුරුයි. හරියටම. ඇතරම මේවා නිකම්ම ජනප්‍රවාද විතරක් නෙමෙයි. මේ මූලාශ්‍ර ගොඩක් ගැඹුරටකින් බලද්දි පේනවා මේ හැම කතාවක් පිටිපස්සෙම ඓතිහාසික පාරිසරික එමන් නැත්නම් භූගෝලීය සාක්ෂියක් තියෙනවා කියලා. ඒ කියන්නේ මොකක් හරි පදනමක් තියෙනවා. අනිවාර්යයෙන්ම. අපේ අරමුණත් ඒ සම්බන්ධකම් එකිනෙකට ගලපලා ශ්‍රීපාද අඩවියේ තියෙන ඒ গুপ্ত භවයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන එක. අපි ප්‍රධාන කාරණා 3ක් දිගේ මේ ගමන යමු. හොඳයි. පළවෙනියට රජ කෙනෙක් හදපු මල්වත්තක අභිරහසක් විසඳපු අත්පා නැති මිනිසෙක් සහ සුරංගනාවියන් ගැන පුදුම කතාවක්. ඊළඟට ශ්‍රීපාද අඩවියේ තිබිලා අතුරුදන් වුණු අලි සොහනක අභිරහස. ඒක හරිම වැදගත් කතාවක්. අවසාන වශයෙන් ශ්‍රීපාදයටම ආවේනික වුණු රන් දෝතුළු මල පිටුපස්ස තියෙන පුරාවෘත්තය ගැන. එහෙනම් පටන් ගමු පළවෙනි කතාවෙන්. එකින් කියවෙන්නේ නැති වෙලා ගිය පාරක් ආයෙත් හොයාගත්ත හැටි නේද? ඔව් මේක දිව යන්නේ ඈට අතීතයකට. හරියටම කිව්වොත් ක්‍රිස්තු වර්ෂ 1198ත් 1207ත් අතර කාලේ රජ කරපු නිශ්ශංකමල්ල රජතුමාගේ කාලයට. අපේ මූලාශ්‍රවවල කියවෙන විදිහට ඒ වෙනකොට ශ්‍රීපාද ස්ථානයට යන පාර කාලයක් තිස්සේ අමතක වෙලා ගිහින් මුළු ප්‍රදේශයම තිබිලා තින්නේ ඝන කැලවෙන් වැහිලා. ඒ කියන්නේ බෞද්ධ වන්දනාව ඒ කාලේ එතනක කෙරුණේ නැති තරම්. ඉතින් නිශ්ශංකමල්ල රජතුමා සබරගමුව පළාතේ රන්කොත් වෙහෙර වඳින්න ගිය වෙලාවක පූජාවට මල් ඕන නිසා කිට්ටුවෙන්ම මල්වත්තක් පටන් අරගෙන තිනවා. මේ මල්වත්ත තිබුණු ප්‍රදේශල තමයි අදත් අපි කුරුවිට කියලා කියන්නේ. කුරුවිට ඒ නමේ තේරුමක් තියෙනවද ඒ කතාවට සම්බන්ධ? ඔව් හොඳ ප්‍රශ්නයක්. කුරුවිට කියන නම හැදිලා තියෙන වචන දෙකකින්. ඒ ප්‍රදේශයේ ඒ කාලේ බහුලව ඉඳලා තියෙනවා ශරීරයෙන් පොඩි විශේෂ අලි జాතියක්. ඔව් එයාලට කිව්වේ කුරුවලි කියලා. ඕවිට කියන්නේ යම් බිම් කොටසකට. ඉතින් කුරුවලි හිටපු ඕවිට තමයි පස්සේ කාලෙක කුරුවිට වුනේ. ඒ කිට්ටුවම රජතුමාගේ තැඹිලි වත්තක් තිබුණ නිසා තැඹිලි යාන කියලාත් ගමක් තියෙනවා. මේ නම් අදටත් ඒ විදිහටම තියෙන එකෙන් ඒ ඉතිහාසයේ කොච්චර පොළොවට සම්බන්ධද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් මේ රජතුමා හදපු මල්වත්ත ඕවිට කියන මල්වත්තේ තමයි අර අභිරහස සිද්ධ වෙන්නේ. දවල්ට ලස්සනට පිපිලා තියෙන මල් පහවදා උදේ බලනකොට එකක්වත් නැහැ. රජතුමාට මේක ලොකු ප්‍රහේලිකාවක් වෙනවා. දවසක් දෙකක් නෙවෙයි හැමදාම මේක සිද්ධ වෙනවා. අන්තිමට හොඳටම කේන්ති ගිය රජතුමා රාජපුරුෂයන්ට නියෝග කරනවා කොහොම හරි මේ මල්හොරු අල්ලන්න ඕන කියලා. ඉතින් මේ රාජකාරියට කවුරුත් බයයි. ඔන්න ඔතනදි තමයි කතාවේ වීරයා නැත්නම් අසරණයා කරලියට එන්නේ. කොටා කියන පුද්ගලයෙක්. මොහු වරදකට අහුවෙලා ඥාතීන්ම අත්පා කපලා දාපු කෙනෙක්. ඥාතීන්ට මේ කොටා ලොකු කරදරයක් වෙලා තිබුණේ. එයාලා හිතනවා කොහොමත් මැරෙන්න ඉන්න කෙනෙක් නේ. මෙහෙම මල් හොරු අල්ලන්න යවුවොත් හොරු අතින් හරි නැත්තම් රජතුමා අතින් හරි මැරිලා ඇයි අපිටත් කරදරේ ඉවරයි කියලා. ඉතින් එයාලා මේ අසරණ මිනිස්සයාව මේ වැඩේට යොදවනවා. ඉතින් කොටා මල්වත්තේ පැලක ඉඳගෙන හොරු එනකල් බලාගෙන ඉන්නවා. දවස් ගණනක් යනවා කවුරුත් එන්නේ නැහැ. ඒත් මල් නම් හැමදාම උදේට නැති වෙනවා. තමන්ට රජුගෙන් මරණ දඬුවම නියතයි කියලා තේරුණාම කොටා තමන්ට පුළුවන් එකම දේ කරන්න පටන් ගන්නවා. එයාට හරිම මිහිරි කටහඬක් තිබිලා තියෙනවා. ඉතින් මරණ බයෙන් මිදෙන්න හිත එකඟ කරගන්න එයා හයියෙන් සතර සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරන්න පටන් ගන්නවා. මෙන්න මෙතන තමයි කතාවේ පුදුම හිතෙනම හරිය. දවස් 7ක් එළි වෙනකල් සූත්‍ර කියද්දි 7 වෙනි දවසේ රෑ මල්හුරු එළියට එනවා. ඒත් ඒ මිනිස්සෙක්වත් සතෙක්වත් නෙවෙයි. එතකොට කවුද? ඒ අවිත් තියෙන සුරංගනාවියන් පිරිසක්. ඒ කියන්නේ මේ මල් හොරකම් කරලා තියන්නේ එයාලද? හොරකමම්ම කියන්න බෑ. එයාලා ශ්‍රීපාදයේ වන්දනා කරන්න තමයි මේ මල් නැල්ලා තියන්නේ. කොටාගේ මිහිරි සූත්‍ර සජ්ජායනාවට වශී වුණු මේ සුරංගනාවියෝ බය නැතුව එයා ළඟට එනවා. මේක ඇත්තටම බෞද්ධ සාහිත්‍යයේ තියෙන දේවල් එක ගලප ගන්න පුළුවන්. කොහොමද? කරණීය මෙත සූත්‍රයේ දේශනා කරලා අමනුෂ්‍යයන් দমনය කරපු කතා අපි අහලා තියෙනවානේ. ඉතින් සතර සතිපට්ඨාන සූත්‍රයේ බලයෙන් දේවකන්‍යාවියන් দমনය වුණා කියන එකේ යම් සාධාරණත්වයක් තියෙනවා. හරිම රසවත්. ඊට පස්සේ මොකද වෙන්නේ? කොටා මේ සුරංගනාවියන්ගෙන් එක ඉල්ලීමක් කරනවා. තමන්ව රජුගේ මරණ දඬුවමෙන් බේරගන්න නම් අර වනගත වෙලා තියෙන ශ්‍රීපාදයට යන පාර පෙන්වන්න කියලා. ඒ ඉල්ලීමට එකඟ වෙන සුරංගනාවියෝ
ශ්‍රීපාදයට යන පාර දිගේ මල් වට්ටවගෙන යනවා. ඒ කියන්නේ මල් වලින් හැදෙන පාරක් දිගේ රජතුමා ඇතුළු පිරිසට ශ්‍රීපාදය ආයෙත් හොයා ගන්න පුළුවන් වෙනවා. ඔව්. ඒ වගේම කොටා වාසය කළා කියන බිම් කොටස අදටත් කුරුවිට ප්‍රදේශයේ කොටා ආරම්භ නමින් හැදින්වෙනවා. ඒ වගේ භූගෝලීය සම්බන්ධයක් තියෙනකොට මේක නිකම්ම නිකතාවක් කියලා හක දන්නත් බෑ. ඉතින් ඒ කතාවෙන් පේන්නේ දිව්‍යමය බලවේදයක් මිනිසුන්ට මඟ පෙන්නපු හැටි. ඒත් හම්බ වෙලාවේ මේ සම්බන්ධය එහෙම තිබුණේ නෑ නේද? සමහර වෙලාවට මිනිස් ක්‍රියාකාරකම් නිසාම ඒ වගේ අභිරහස් වැළලීලා ගිය අවස්ථාවක් තියෙනවා. ඔව්. ඒකට හොඳම උදාහරණය තමයි ඇත් සොහන ගැන කතාව. ඒක ශ්‍රීපාද අඩවියටම සම්බන්ධ අභිරහසක්. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ Tamanගේ මරණය ලංගුණාම අලියැත්තු Tamanගේ රංචුවේ අනිත් අයටත් හොරෙන් රහසගත තැනකට ගිහින් මිය යනවා කියන විශ්වාසය. ඉතින් මේක ඇත්තටම තිබුණු තැනක්ද? මූලාශ්‍රවල ඒ ගැන මොනවද කියන්නේ? 1940ට අසන්ත කාලයේදී ශ්‍රීපාද අඩවියට ඉහළින් ගුවන් යානයක් කඩා වැටෙනවා. මේ අනතුරෙන් නියමුව විතරයි දිවි ගලව ගන්නේ. ඔහු දවස් ගාණක් කැලේ අතරමං වෙලා ජනාවාසයක් හොයාගෙන යනකොට එකපාරටම එලි මහන් තැනිතලාවකට එනවා. ඔහු දැකපු දේන් පුදුම වෙනවා. අක්කර ගණනාවක් පුරා පෙත්‍රිලා ගිය අලි ඇටසැකිලි. ඒ කියන්නේ ඔහු ඇත්තටම අර ජනප්‍රවාදයේ කියන ඇත් සොහන දෙය කළා තියෙනවා. ඔහුට ඒ මොහොතේම තීරුම් ගිහින් තිනා මේ Taman අහම්බෙන් හොයාගත්තේ අලින්ගේ සුසාන භූමිය කියලා. ඒ කාලේ වනාන්තර සරුවට තිබුණු නිසා දහස් ගණන් අලි ඇතුන් ලංකාව පුරා සැරිසැරුවා. Tamanගේ ආයු කාලය අවසන් වෙද්දී ඒ සතුන් Tamanගේ පරපුර සොහොන් බිම වෙත පැමිණීම සිද්ධ වෙන්නේ නැති. අද තත්ත්වය කොහොමද? ශ්‍රීපාද අඩවිය අලි ඉතුරු වෙලා ඉන්නවද? හරිම කනගාටුදායක තත්වයක් තියෙන්නේ. අද මුළු ශ්‍රීපාද අඩවියේම ඉතිරි වෙලා ඉන්නේ 13 දෙනෙකුගෙන් විතර සමන්විත අර මම කලින් කියපු කුරු අලි රංචුවක් විතරයි. 13යි. ඔව්. එයාලව දකින්න ලැබෙන්නේ මිනිස්පුරටක් නැති අවාර කාලයේදී ලක්ෂපාන වගේ හුදකලා ප්‍රදේශවල. සිංහරාජයේ තත්ත්වයත් ඒ වගේමයි. ඉතිරි වෙලා ඉන්නේ 30 දෙනෙකුගෙන් විතර සමන්විත එකම එක අලි රංචුවක් විතරයි. අපි කතා කරපු ගොඩක් දේවල් එක්කෝ අමතක වෙලා නැත්තම් මිනිස්සු නිසා නැති වෙලා ගිය දේවල්. ඒත් අදටත් තියෙන හැබැයි තාම විසඳගන්න බඩි අභිරහසුත් ශ්‍රීපාද අඩවිය තියෙනවා නේද? අනිවාර්යෙන්ම. ඒ අතරින් එකක් තමයි ශ්‍රීපාද අඩවියටම ආවේනික වුණු රන් දොතුළු මල්. ජනප්‍රවාදයේ කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටවපු වෙලාවේ සමන් දෙවියන් මුලින්ම පූජා කරේ මේ මල් කියලායි. මේ මල් වලට තියෙන විශේෂත්වය මොකද්ද? පුදුමේ කියන්නේ මේ මල් පිපෙන්නේ ශ්‍රීපාද අඩවියේ විතරයි. සබරගම පළාතේවත් වෙන කිසිම තැනක මේ මල් වර්ගය වැවෙන්නේ නැහැ කියලායි මේ මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඒකට හේතුව පසේ තියෙන විශේෂත්වයක්ද? දේශගුණයද? නැත්නම් අර ඒ භූමියේ තියෙන පූජනීය බවද කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි කනගාටුවට කාරණේ තමයි මිනිස්සු මේ දුර්ලභ මල් හොයාගෙන කැලේට හානි කරන නිසා. දැන් ඒක බඳ වෙලා යන්න ලොකු අවදානමක් තියෙන එක. ඇත්ත. අභිරහසක් වුණත් ඒක ආරක්ෂා කරගන්න අපි දන්නේ නැහැ. ඒ වගේම තමයි ශ්‍රීපාදයට සම්බන්ධ අදට නොවිසඳුණු ලොකුම අභිරහස. ඒ කියන්නේ දිවා ගුහාව. සොළොස්මස්ථාන වන්දනා ගාථාවේ 5 වෙනිට කියවෙන තැන. බුදුන් වහන්සේ සිරිපතුල පිහිටවලා දිවා විහරණය කළා. ඒ කියන්නේ දවල් කාලේ විවේක ගත්තා කියලා සැලකෙන පූජනීය ගුහාව. ඔව්. හැබැයි මේක හරියටම කොහෙද තියෙන්නේ කියලා අදටත් ලොකු මතභේදයක් තියෙනවා. ඔව්. කවුරුත් හරියටම දන්නේ නැහැ. හැබැයි ප්‍රධාන වශයෙන් ස්ථාන තුනක් ගැන කතා බහක් තියෙනවා. පළවෙනි එක තමයි හැටන් පාරේ මහගිරි දඹේ කිට්ටුව තියෙන භගවාලන. භගවාලනට තියෙන ඓතිහාසික සාක්ෂි මොනවද? ඒකට ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙනවා. මොකද නිශංක මල්ල රජතුමාගේ ශෙල්ලිපියක් වගේම අරාබි භාෂෙන් ලියපු ශෙල්ලිපියකුත් එතනින් හමු වෙලා තියෙනවා. ඒ නිසා ඒක පැරණි වන්දනා මාර්ගයේ තිබුණු වැදගත් ස්ථානයක් බව පැහැදිලි. හරි. ඊට දෙවනි මතය. දෙවනි මතය තමයි කුරුවිට පෙත්තේ තියෙන බටතොට ලෙන. මේකත් හුඟ දෙනෙක් විශ්වාස කරන තැනක්. ඒකට හේතුව මේ ගුහාව ඇතුලේ ශ්‍රීපාදයේ දිහාවට මුහුණලා නෙත්‍රා පිහිටවපු සැතපෙන පිළිමියක් තියෙනවා. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රියානා හිමියන් පව මතපල කරලා තියෙනවා දිවා ගුහාව වෙන්න වැඩිම ඉඩක් තියෙන්නේ මේ ස්ථානෙට කියලා. එතකොට තුන්වෙනි මතය. තුන්වෙනි මතය තමයි කූරගල වනසෙනසුන. ඒකත් තවත් පිරිසක් විශ්වාස කරන තැනක්. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි මේ ස්ථාන තුනෙන් එකක්වත් පුරාවිද්‍යාත්මකව මේක තමයි දිවා ගුහාව කියලා 100% තහවුරු කරලා නැති එක. ඒ නිසා ඒක ශ්‍රීපාදයේ තවත් එක නොවිසඳනු අදටත් පවතින අභිරහසක් විදිහටම ඉතිරි වෙලා තියෙනවා. ඉතින් බලන් ගියාම දිව්‍යමය මැදිහත් වීමකින් ආයෙත් හොයාගත්ත පාරක ඉඳලා
මිනිස්සු නිසාම කාලය වැලිතලාවෙන් වැහිලා ගිය සත්තුන්ගේ රහසක් දක්වා අදටත් පිළිතුරු නැති ප්‍රශ්න දක්වා ශ්‍රීපාදය කියන්නේ ඇදහිල්ල ඉතිහාසය සහ গুপ্ত බව එකට කැටියුණු පුදුමාකාර භූමියක්. මේ මූලාශ්‍රවල තවත් හරිම වැදගත් දෙයක් සඳහන් වෙනවා. ඒ තමයි ශ්‍රීපාද වන්දනා සමය ගැන තියෙන විශ්වාසය. ඒ මොකද? වසරේ මාස 6ක්, ඒ කියන්නේ වන්දනා කාලය, මිනිසුන්ගේ වන්දනාව සඳහාත් අවාරය, ඒ කියන්නේ ඉතිරි මාස 6 දෙවියන්ගේ নমස්කාර කාලය ලෙසත් වෙන් කරලා තියෙනවා කියලායි කියන්නේ. එකත් අවාර කාලයට ඒ පැත්තට යන්න බෑනේ. බෑ. අධික වර්ෂාව, මීදුම, දරා ගන්න බැරි සීතල. ඒ කාලෙට මුළු කඳුකරේම මිනිස් ඇසට රහසක් බවට පත් වෙනවා. ඔව්. ඒක හරියට සෝබා දහමෙන්ම මේ භූමිය ආරක්ෂා කරනවා වගේ. ඒතරොට අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අද අපි කතා කරපු සුරංගනාවියන්ගේ පැමිණීම ඇත් සොහොන වගේ গুপ্ত දේවල් එක්ක සලකලා බලද්දී මිනිස් පහසින් සම්පූර්ණයෙන්ම තොරව සෝභා දහම සහ දෙවිවරුන් විතරක් සැරිසරනවයි කියන්නේ අවාර සමයේදී ශ්‍රීපාද අඩවිය තවත් මොන වගේ අභිරහස් අපි කාගෙන්වත් හංගාගෙන ඉන්නව ඇද්ද?